මේ වගේ තත්වයක් ඇති වුණාම මේක අපිට මේ ආපු පළවෙනි අවස්ථාව නෙමෙයි දෙවෙනි අවස්ථාවක් නෙමෙයි. ඒ වගේම අපි සීතපා ගන්න ඕනේ මේක අපිට ලැබෙන අවසන් අවස්ථාවක් නෙමෙයි. තව ඉදිරියටත් මේ වගේ අනතුරු මේ රටට පැමිණේවි. මේ අවස්ථාවේදී අපිට පෙර ඉතිහාසයට ගිහිල්ලා බැලුවම පේන්න තියෙන කාරණාව තමයි මේ අවදානමකට එහෙම නැත්නම් මේ වගේ ඩිසාස්ටර් එකකට එහෙම නැත්නම් මේ වගේ මේ විනාශයකට පෙර සූදානම අපි ඉතිහාසයේ පුරාවට ගත්තාම මේ ඇතිවීමට පෙර තත්වයන් ගත්තාම ගොඩක් සමානකමක් තියෙන තමයි අපි හැම මොහොතෙම මේ අවස්ථාව ඇතිවීමට පෙර ගන්න ඕන ක්‍රියාමාර්ග අපි ගන්න අපොහසත් වෙලා. ඒක තාක්ෂණික ප්‍රශ්න නිසා වෙන්න පුළුවන්. ඒක ජනතාවගේ තියෙන ඇටිටියුඩ් එකේ ප්‍රශ්නයක් නිසා වෙන්න පුළුවන්. ඒ කුමනෝ හේතුවක් මත හැමදාම අපිට මේ වගේ ව්‍යසනයක් වෙනකොට ව්‍යසනය උනාට පස්සේ තමයි අපේ රටේ ජනතාව සිවිල් සංවිධාන රාජ්‍ය ආණ්ඩු මේ සියලු දෙනා මැදිහත් වෙලා තියෙනවා. මේ අවස්ථාවෙත් අපි අර පෙර කරපු ආකාරයටම මේ පසු එව නැත්තම් මේ අවදානම ඇති වෙන අවස්ථාවේ අවදානමට මිනිස්සු මූණ දෙන අවස්ථාවේ මේ රටේ මුර දේවතාවරු මේ රටේ මිනිස්සු සීළු දෙනාම එකතු වෙලා ඒ මොහොත කළමනාකරණය කර ගැනීම සඳහා අති විශිෂ්ට දායකත්වයක් සැපයුවා. ඒ සම්බන්ධයෙන් අපි මේ මොහොතේ හිසනම ආචාර කරනවා. විශේෂයෙන්ම ඒ මොහොතේදී මේ සක්‍රියව වොලන්ටියර් එහෙම නැත්නම් ස්වේච්ඡාවෙන් කවුරුත් කියන්නේ නැතුව කවුරුත් ඇඟිල්ලෙන් අයින් නැතුව ඉස්සරහට ආපු ඒක TikTok තරුවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ක්‍රීඩකයෙක් වෙන්න පුළුවන්. YouTube තරුවක් වෙන්න පුළුවන්. නළුවෙක් වෙන්න පුළුවන්. නිලියෙක් වෙන්න පුළුවන්. දේශපාලඥයෙක් වෙන්න පුළුවන්. මේ කුමන හෝ තරහතිනක පූජ්‍ය පක්ෂය වෙන්න පුළුවන්. මේ සීළු දෙනාම මේ ඉදිරියට ආවා. ඒ ආපු හැමෝටම අපි හිසනම ආචාර කරනවා මේ මොහොතේ. ඒ වගේම ඔබ රූපරාමුවක් නොදකපු, ඔබ කැමරා කාසියක නොදකපු, එහෙම නැත්නම් ඔබ මේ ජීවිතේට නොදකපු අති විශාල අති බහුතර මහ ජනතාවක්, දරුවන්, මිනිසුන් මේ වෙනුවෙන් තමුන්ට පුළුවන් හැම ආකාරයකම පරිත්‍යාග කෙරුවා. මේ මිනිස්සු ඔබ රූපරාමුව වල දකින්න නැතුව ඇති. ඒ අති විශාල ජනතාවට, අති විශාල පුරවැසියන්ට අපි මේ මොහොතේ හිසනම ආචාර කරනවා. ඒ වගේම අපි කියනවා මේ මොහොතේ අපි කොච්චර කිව්වත් මේක දේශපාලනීකරණය කරගන්න එපා කියලා අපි දැක්ක කාරණාව තමයි මෙය දේශපාලනීකරණය වුණා. හැබැයි අපි කියන හැම දේශපාලනීකරණය වීම හරහා මේ ජනතාවට ලැබිය යුතු ආධාර එහෙම නැත්නම් මේ සහයෝගය ලැබීම සම්බන්ධයෙන් අපිට කුහක මානසිකත්වයක් නැහැ. ඒ සම්බන්ධයෙන් විවේචනයක් නැහැ. මොකද අපි පැහැදිලිව කියනවා ඔබ මේ කඳුර විශ්වාස කරන නිසා තමයි ඔබ මේ කඳුරට ඒ ආධාරය ගෙනල්ලා දුන්නේ. ඔබ මේ නළුව හෝ නිලිය විශ්වාස කරන නිසා තමයි ඔහුට ඇයට ඔබේ ආධාර පාසල ඔබ ගෙනල්ලා බාර දුන්නේ. ඔබ මේ ජනමාධ්‍ය ආයතනයේ විශ්වාස කරන නිසා තමයි මේ මාධ්‍ය ආයතනයට ඔබ ඇවිදන් ඇවිල්ලා ඔබේ බඩු පාසලේ බාර දුන්නේ. ඒ වගේම කුමනෝ සංවිධානයක් වේවා මේ සංවිධානය ජනතාව අතර ඒ විශ්වාසය තහවුරු කරගත්ත නිසා තමයි ඔවුන්ගේ ෆෑන්ස්ලා වෙන්න පුළුවන්. ඔවුන් පසුපස හඹා යන්නන් වෙන්න පුළුවන්. හැබැයි ඒ නිසා තමයි මේක ලැබුණේ කියන කාරණාව කාටවත් අමතක කරන්න බෑ. ඒක එහෙම නොවුනා නම් ඔවුන් ඉදිරියට නොආවා නම් ඔවුන් මේ කවුරුන් නෝ කියන ආකාරයට මේ මොහොතේ පැත්තකට වෙලා හිටියනම් මේ ආධාර ටික ලැබෙන්නේ නැහැ. ඒ නිසා හැමදාම අපි දැක්ක කාරණාව තමයි මේ වගේ අවස්ථාවක ජනමාධ්‍ය ඉදිරියට ආවා, නළු නිළියෝ ඉදිරියට ආවා, ක්‍රීඩකයෝ ඉදිරියට ආවා, සිවිල් සංවිධාන ඉදිරියට ආවා. ඔවුන්ගේ ශක්තිය ඔවුන් අරගෙන මේ හැම මොහොතම ජනතාව වෙනුවෙන් මේ ක්‍රියාදාමය ඉෂ්ට කරා. ඒතකොට දැන් මේ මොහොතම නැමිටත් ඒ ඇතිවෙච්ච තත්ත්වය තුල දෙන්න පුළුවන් උපරිම දායකත්වය දීලා සිවිල් සංවිධාන පුරවැසියන් පුද්ගලයන් මැදිහත් වෙලා කරපු කාර්යභාරය දැන් අවසන්. දැන් අපි ඉන්නේ මේක තුන්වෙනි අදියරේ. පළවෙනි අදියර තමයි මේ ව්‍යසනයට පෙර මේක කළමනාකරණය කර ගැනීම සඳහා අපිට තිබිච්ච අවස්ථාව. ඒ සම්බන්ධයෙන් අපි දැක්කා බොහෝ පිරිස් කතා කරලා තිබුණා. අපිටත් ඒ සම්බන්ධයෙන් විවේචනයක් තියෙනවා. මොකද මේ අනතුර මේ ප්‍රමාණයට යන්නේ නැතුව ඉන් මෙහාට අඩු කර ගැනීමේ හැකියාව තිබුණා. අපි විශේෂයෙන් මේ මොහොතේ කියා සිටිනවා මින් ඉදිරියටවත් මේ වගේ අනතුරු දැනුම් දෙනකොට ජනතාවට තේරෙන භාෂාවෙන් කියන්න ඝන මීටර අඩි මිලිමීටර් සෙන්ටිමීටර් ජනතාවට තේරෙන්නේ නැහැ. ඔබ කොච්චර කිව්වත් වාන්දරට 3ක් අරිනවා 5ක් අරිනවා 6ක් අරිනවා ඒක අඩි 2කට උස්සනකොට මිනිසුන්ට තේරෙන්නේ නැහැ. මිනිසුන්ට තේරෙන භාෂාවෙන් කිව්වනම් ඔබේ වහලෙට උඩින් වතුර එනවා කිව්වනම් එක මිනිස්සෙක් ඉන්නේ නැහැ. ඔබේ නගරයේ තියෙන මේ අහවල් බිල්ඩිමේ වහලේ දක්වා මේ ජලකඳ එන්න පුළුවන් කිව්වනම් මිනිස්සු ඉන්නේ නැහැ. අපි ඒක නිසා මින් ඉදිරියට කියනවා මේ ටෙක්නිකල් වර්ඩ්ස් පාවිච්චි කරන්න මේ ඒ නිලධාරීන් අතර ඒ දන්න මිනිස්සු එක තේරුම් ගනිවි. හැබැයි මින් පසුවට මින් මත්තට අනතුරක් දැනුම් දෙනකොට මිනිසුන්ට තේරෙන භාෂාවෙන් කියන්න. හොඳම උදාහරණය තමයි දනිස්සෙන් උඩට වතුර එනවද, ඔළුවෙන් උඩට වතුර එනවද, වහලෙන් උඩට වතුර එනවද කියන අනතුර හැඟවීම කරන්න. අන්න ඒක කරොත් මිනිස්සු අයින් වෙයි. ඒ වගේම එහෙම අපි අනතුරක් හැඟෙව්වා නම් අපිට දේපල හානිය අවම කරගන්න තිබුණා මූවබල් ඇසට්ස්. ඒ කියන්නේ අපිට ගෙන යාගත හැකි වාහන වෙන්න පුළුවන්, ඊතර අමතර වටිනා කියන භාණ්ඩ වෙන්න පුළුවන්, දරුවන්ගේ පොත්පත් ටික වෙන්න පුළුවන්, ජීවිත වෙන්න තිබුණා. මීට වැඩි අපිට මේක බේර ගන්න තිබුණා. හැබැයි දැන් මේ මොහොතේ එකිනෙකාට ඇඟිලි දික් කරගනිමින් ඒක මෙහෙම වෙන්න තිබ්බා, මේක මෙහෙම වෙන්න තිබ්බා කියන්නේ නැතුව මේ සම්බන්ධයෙන් අපි යෝජනා දෙකක් ඉදිරිපත් කරන එකක් තමයි වහාම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්න. මේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපතිත්වය අපි කියනවා විපක්ෂය නියෝජනය කරන කෙනෙක්ට දෙන්න. ආණ්ඩු පක්ෂය වෙතනින් විතන් වෙලා ආණ්ඩු පක්ෂයේ අයත් සහිතව මේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හරහා මේ සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ වගකීම ඉෂ්ට වුණාද, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වගකීම ඉෂ්ට වුණාද, එතනින් එහාට වාරි ඉංජිනේරුවන්ගේ වගකීම ඉෂ්ට වුණාද, මේ කියන ආකාරයේ නිලධාරීන්ගේ ප්‍රශ්නය කොතනද තියෙන්නේ, කාගේද
කාගෙන්ද මේ රිංගායම සිද්ධ වුණේ කියන සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න. ඒ පරීක්ෂණය කිරීමේ මුඛ්‍ය අරමුණ වෙන්නේ ඔවුන්ව ගෙනල්ලා එල්ලන එකට වඩා මින් ඉදිරියට මෙවැනි අනතුරක කල්පනාකරණය කර ගැනීමේදී අපිට කොහෙද වැරදුනේ කියන කාරණාව හොයාගන්න. ඒකෙන්ද අපි පැහැදිලිව කියන මේ සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්න. එතනින් එහාට නොනවති මේකත් අර සම්පූර්ණයෙන්ම අර මෙච්චර ගැහුවා අපි මේ ගහන බව දැනගෙන හිටියේ නැහැ කියන වගේ එක්ස්කියුස් එකක් දෙනවා වෙනුවට ඒ සම්බන්ධයෙන් ඒ තරම් බරපතල වැරද්ද සිද්ධ වෙලා තියෙනවා නම් ඒ වැරද්ද සම්බන්ධයෙන් ගරු අධිකරණයට ගිහිල්ලා ඒ අධිකරණය යටතේ දෙන්න පුළුවන් අවවාදයේ දඬුවම දෙන්න කියන එකත් අපි මේ මොහොතේ ඉල්ලනවා.